මෙතන සිටින්නේ නීතිඥ මහත්මියන්ගේ ප්‍රමාණය නෙවෙයි, ඔලුගෙඩි ප්‍රමාණය නෙවෙයි. ඇත්තෙන්ම ඔබ විසින් මේ සමාජයට කරපු බලපෑම, ජනවරම ගොඩනගන්න කරපු බලපෑම ගත්තොත් ඒක ලොකු එකක්. අපි දන්නවා තංගල්ල දිස්ත්‍රික්කයේ අපට තංගල්ලට ඇවිල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇවිල්ලා අපි නීතිඥ මහත්මීන් සංවිධානය කරද්දී අපි ටිකක් දුප්පත් තත්ත්වයක මුලින් හිටියේ. අපේ ජාතික නීතිඥ සංගමයේ අපේ ජාතික කමිටුව නියෝජනය කරලා ලාල් කුමාරපේරි සහෝදරයා මෙහෙට ඇවිල්ලා ඇත්තෙන්ම අපේ ඩිස්නි සමන්තිකත් මෙලනිත් හම්බ වෙලා ඒ ආපු ගමන් මගක ප්‍රතිඵලයක් තමයි ඇත්තෙම ඔබ තමුන්නාන්සේලා මුණ ගැහිලා සංවිධානයක් ලෙස ජාතික ජනබලවේගයේ නීතිඥයෝ ලෙස ගොඩනැගීමට අදාළ කාර්යය ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ ශක්තිමත් නීතිඥ සමුළුවක් කොළඹ තාජ් සමුද්‍රා හෝටලේ කිසිම දේශපාලන පක්ෂයකට කිසිම දේශපාලන ව්‍යාපාරයකට එකතු කරන්න බැරි නීතිඥ ප්‍රජාවක් අපි කොළඹට එකතු කළා. ඒක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාත් එහි ප්‍රතිඵලයක් ලෙස තුනෙන් දෙකකට එහා ගියපු ජනවරමකුත් අපට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුව තමුන්නාන්සලට නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා. මේ ජනතාවාදී රජය පිහිටුවීම වෙනුවෙන් තමුන්නාන්සලාගේ කාර්යභාරයට. ඉතින් අපි ජනාධිපතිවරයා පත් වෙලා ආසන්න වශයෙන් මාස 5කුත් කැබිනට් මණ්ඩලය පත් වෙලා ලයින් වෙලා ඇවිල්ලා මාස 3ක කාලයකුත් ගෙවි ගියපු නිමේෂයක තමුන්නාන්සලා අපි ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඒ මොහොත වෙද්දී අපට පුළුවන් වෙලා තියෙනවා එක දෙයක් මේ පොළොව මත ස්ථාපිත කරන්න. මොකද මෙතෙක් ආපු සියලු ආණ්ඩුවල පොදු ගුණාකාරයක් තිබුණා ජනතාවට පටිය තද කරගන්න කියලා. ජනතා නියෝජිතයෝ තමන්ට රෙසිසේ මහජන මුදල් හසුරුවමින් කටයුතු කළා. ඊයේ සම්මත වෙච්ච අයවැයෙන් තහවුරු වෙන එක කතාවක්. ඒ කතාව තමයි ජනතා නියෝජිතයන්ගේ පටිය තද කරලා අපි ජනතාවගේ පටිය ලිහලා තියෙනවා. ඒක කතාවෙන් නෙවෙයි භාවිතාවෙන්. අපි අපේ පැත්තෙන් විශ්‍රාම වැටුප ජනාධිපතිවරයාගේ ඉඳලා අපි අහෝසි කරන් තියෙනවා. අපි අපේ පැත්තෙන් වාහන පර්මිට් එක අපි අහෝසි කරන් තියෙනවා. අපි අපේ පැත්තෙන් අමාත්‍යවරයා മന്ത്രിවරයා තනි වාහනයකට සීමා කරන් තියෙනවා. අපි අපේ පැත්තෙන් අමාත්‍ය නිල නිවාස රජයට බාර දීලා තියෙනවා මහජන කාර්ය වෙනුවෙන්. ජනාධිපතිවරයා තමන්ගේ මන්දිර ඒවට කියන්නේ නේ මන්දිර වලින් 7න් 2ක් බවට පත් වෙලා තියෙනවා. එකක් සංකේතාත්මකව නුවරක තියාගෙන ඉන්නේ. එතකොට മന്ത്രി කාර්ය මණ්ඩලයන් ගත්තොත් අමාත්‍ය කාර්ය මණ්ඩල ගත්තොත් අපි අවමය භාවිතා කරන්නේ අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු മന്ത്രി කාර්ය මණ්ඩලයේ තීන පහසුකම් අපි ගන්නෙ නැහැ. අමාත්‍ය කාර්ය මණ්ඩලයේ ඉතා සීමිත මට්ටමින් අපි ඒ කාර්යයට භාවිතා කරන්නේ. එතකොට මහජන මුදල් කියන එක අපි හරිම පරිස්සමට මහජනයාගේ ඒ රේඛාව බෙදුවට පස්සේ ජනතා නියෝජිතයාට බෙදාගත්තු කොටස ඊටාම අල්ප කරන් තිනවා. වැය ශීර්ෂය ඇතුලේ බලන්න ජනාධිපති වැය ශීර්ෂය, අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය, මේ සියලු වැය ශීර්ෂයන් ඊටාම පල්ලෙහාට අපි ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහේ වෙනසක්
අපි තමුන්නාන්සලට ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දේශපාලන සදාචාරයේ අපි ඊ타මත්ම සදාචාරාත්මක පැත්ත පෙන්නලා තියෙනවා. අපි ඊයේ දවස වෙනකොට පාර්ලිමේන්තුව ආපු ගමන් මග ඇතුලේ එකම දවසක්වත් කතානායකට සිද්ධ වුණේ නැහැ. මහජන ගැලරියේ සිටින පාසල් සිසුන්ව මහජන ගැලරියේ ඉන්න කෙනෙකුව දැන් පොඩ්ඩක් ඉවත් වෙලා ඉන්න. දැන් මේ පාර්ලිමේන්තුවේ වචන හරවේ නම් එච්චර හොඳ නැහැ කියලා. එහෙම කියන්න සිද්ධ වෙලා නැහැ. අපි මේ අසංවර පාර්ලිමේන්තුවක් සංවර පාර්ලිමේන්තුවක් බවට අපිට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. තාම ඉන්නවා කෑකෝ ගහන කීප දෙනෙක් ඉන්නවා. නමුත් අයට අපි ස්ථාවර නියෝග පෙන්වමින් ඊටම සදාචාරවත් හැසිරෙන්න කියන ඉල්ලීම අපි පාර්ලිමේන්තුවේ අපි ඒ සංස්කෘතිමය වෙනසක් කරගෙන යනවා. එළියෙත් අපි 159 දෙනා ඊ타මත්ම දේශපාලන සදාචාරය එළියේ සමාජය ඇතුලේ අපි පෙන්නමින් යනවා. ඉතින් තමුන්නාන්සලා බලාපොරොත්තුනේ ඕක නෙවෙයි. එහෙම වෙනසක් නෙවෙයි. අපි මේ වෙනස මේ සීමිත කාලය ඇතුලේ කරමින් සිටිනවා. ඉතින් ගොඩක් දේවල් අපෙන් ඉල්ලනවා. හැබැයි ඉල්ලුවට අපි ගෙවිච්ච කාලය මාස 3ක් වැනි කාලයකට ඔක්කොම දෙන්න බෑ. අපේ කාලය මාස 60ක්. මාස 60ක කාලයෙන් මාස 3ක් ගියාට පස්සේ ඔක්කොම ඉල්ලනවා. අද විපක්ෂයට එහෙම ඉල්ලනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඒකින්ද විපක්ෂයට අපි සටන් පාට අහිමි කළා තියෙනවා. විපක්ෂයට තියෙන සටන් පාටය අපේ කතාවල තියෙන උක්තාක්‍යාත සම්බන්ධය වචන අතර තියෙන කමායිස් පිළියලපිලි තමයි. එහෙම නැතුව ඒ ඇයට අපට එරෙහිව මහජනයාගේ දේපල අයිතු ලෙස පරිහරණය කරා කියන එකදු චෝදනාවක්වත් අපි නගන්න බැරි මට්ටමට අපි මේ දේශපාලන කරලිය ගෙනල්ලා තිනවා. ඒ මදිද? ඒ විතරක් නෙවෙයි. ගොඩක් කතා කරන්නේ මෙතනද? ගොඩක් කාල වේලාව යන නිසා අපි එකතු වෙලා ඉන්නේ මේ රටේ නීති හදන්න. නීතිඥ ප්‍රජාව. අපි එකතු වෙලා තින්නේ ඒකට. ජාතික ජනබලවේගයේ තේමාවක් ජාතික ජනබලවේගයේ නීති සංවිධානයේ එක තේමාවක් වුණේ ඒක. විජේවර්ණ සහෝදරයා ලොකු ප්‍රවේශයක් ගත්තා ඒකට. අපි අහනවා. තමුන්නාන්සේලා දැවැන්ත ජනවරමක් අපිට ලබා දීලා තිනවා. මේ ජනවරම ලබා දීලා මේ ගෙවිච්ච කාලයේ ඇතුළේ තිබුණෙත් ඒ උසාවිය, ඒ පොලිසිය, ඒ නීතිය ඉෂ්ට කරන ආයතන. හැබැයි එක වෙනසක් තියෙනවා. නීතිය ක්‍රියාවට නගද්දී ජනවරමේ වෙනස පේනවා. අපි දන්නවා අපේ සමාජයේ ඉස්සරහා තියෙන ඇතැම් වැරදි වලට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට තමුන්නාන්සලා සංසන්දනය කරනවා ඇති. කලින් ආණ්ඩුවක නම් මෙහෙම උනේ නැහැ. කලින් ආණ්ඩුවක නම් එයා එළියේ. කලින් ආණ්ඩුවක නම් එයාව ඔහොමත් අඩංගුවට ගන්නෙ නැහැ. හැබැයි දැන් අපි ඒ වෙනස ඇති කරලා තිනවා. ඒ ආයතන වලට ස්වාධීනත්වය දීලා තිනවා. දේශපාලනයේ නැමැති හිස අපි ගලවලා පැත්තකට දාලා තියෙනවා. දේශපාලනයේ නැමැති හිස ගලවලා පැත්තකට දැම්මට පස්සේ ආයතන ස්වාධීනව කටයුතු කරන්න පටන් අරන් තිනවා. අන්න ජනවර මේක අභිලාෂයක්. ඒකින්ද අපි මොනව නැති වුණත් නීතිය හා විධානය පවත්වාගෙන යාම වෙනුවෙන් දේශපාලනයේ අතපොවන්නේ නැතුව ආයතන වලට ස්වාධීනව වැඩෙන්න ඉඩ ඇරලා තිනවා. ඒකෙන් මහජනයාගේ වරම ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තිනවා. සම්පූර්ණයෙන් නෙවෙයි. තව ඉස්සරහට යන්න තියෙනවා. නමුත් මහජනයාගේ අභිලාෂය මහජනයාගේ වරම ශක්තිමත්ව වැඩෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි අපිට මේ වෙලාවේ කියන්න තිබෙන්නේ. අපි
අපි නීතියට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය අපි පිහිටෙව්වේ. ඒක ජාතික ජන බලවේගයේ නැවති මහා රුක්ෂයත් එක්ක එකතු වෙලා අපි ආපු ගමන් මඟ ඇතුලේ අපේ සංවිධානයට කරන්න ගොඩක් දේවල් පුළුවන් වුණා. ඉස්සරහට අපිට තියෙනවා අත් වශයෙන්ම නීති ශාස්ත්‍රයේ ඇතුලේ දැවැන්ත නීතිමය පරිවර්තනයක් කරන්න නීතියට සංශෝධන ගේන්න. එතකොට හර්ෂණ නානාකාර අමාත්‍යවරයා ලෑස්ති වෙලා ඉන්නවා මේ අපේ අප්‍රේල් 10ට කලින් අලුත් සංශෝධන 3ක් ගේනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයටත් දණ්ඩ නීති සංග්‍රහයට සහ අලුත් පනතක් හඳුන්වලා දෙනවා. ඊට පස්සේ මැයි මාසේ සෙෂන් එක ඇතුලේ තවත් අනපනත් රාශියක් හඳුන්වලා දීමට නියමිතයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ සහ മന്ത്രിවරුන්ගේ විශ්‍රාමය කප්පාදු කිරීමට අදාළ පනත ගෙන ඒමට නියමිතව තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි ආකාරයේ ජනතාවගේ පැත්තෙන් ජනතාවට බලපාන ජනතාවට ප්‍රතිලාභයේ අත්පත් වෙන අනපනත් රාශියක් ඉස්සරහට ගෙනීමට නියමිතව තිනවා. අපි ඉල්ලා සිටින ඔබගෙන් කරුණාකරලා අන්නේ සඳහා දායක වන්නේ කියලා.